ඉතින් මේ වගේ මයික් සර්කිට් එකක් හදාගන්නේ කොහොමද කියලා අද අපි දැන් බලමු. ඉතින් මෙන්න මේ භාණ්ඩ ටික තමයි වට ඕන කරන්නේ. ඉතින් මේ ටික මම පස්සේ වට හොඳට පෙන්නන්න. ඉතින් ඊට කලින් ඔයාලට පුළුවන් මයික් එකක් ගන්න. මම මේ වගේ කැඩිච්ච හැම්ප්‍රි එක මයික් එකක් ගන්නවා. ඉතින් ඊළඟට ඔයාලට පුළුවන් BC 547 කියන ට්‍රාන්සිස්ටරයට මෙන්න මේ වගේ 220K කියන රෙජිස්ටරයක් පළවෙනි පින් එකට දෙවෙනි පින් එකට පාස ගන්න. ඊට පස්සේ දෙවෙනි පින් එකට කැපැසිටර් එකක් පාස ගන්න මෙන්න මේ වගේ. ඊළඟට පළවෙනි පින් එකට 10K රෙජිස්ටර් එකක් පාස ගන්න මෙන්න මේ විදිහට. ඊළඟට ඔයාලට පුළුවන් තවත් 10K රෙජිස්ටර් එකක් කැපැසිටර් එකේ අනිත් පින් එකට සහ පළවෙනිට පාස් කරපු 10K රෙජිස්ටර් එකේ අනිත් පැත්තට පාස ගන්න. ඊට පස්සේ මේ විදිහට කපා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි දැන් සර්කිට් එක තියෙන්නේ. ඊළඟට ඔයාලට පුළුවන් මේ විදිහට කැමති නම් මේ වගේ දේ ටිකක් දාගන්න. දැන් අපිට පුළුවන් රින ඒ කියන්නේ ග්‍රවුන්ඩ් එක මේ විදිහට හදාගන්න. ඉතින් මේකේ ග්‍රවුන්ඩ් එක ට්‍රාන්සිස්ටර් එකේ තුන්වෙනි පින් එක. ඒ විදිහට දැන් මම මේ හැම එකකටම ග්‍රවුන්ඩ් එක දෙනවා. ඉතින් රින කියන්නේ හැම එකම එකයි. ඉන්පුට් අවුට්පුට් ඕන එකකට මේ රින ගන්න එකම පින් එක. ඊළඟට අර පුළුවන් මෙන්න මෙතෙන්ට මේ වගේ තවත් කැපැසිටර් එකක් පාස ගන්න. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මෙතෙන්ට පාස ගන්නවා. අනිත් කැපැසිටර් එකේ ට්‍රාන්සිස්ටරේට පාස් කරමු නැති පැත්ත මේ විදිහට පාස ගන්නවා වයර් එකේ. ඉතින් මේක තමයි මයික් ඉන්පුට් එක. ඊළඟට මම මේ විදිහට CIUF කන්ඩෙන්සර් එකක් මේ විදිහට දා ගන්නවා වෝල්ටේජ් ඉන්පුට් එකට. මෙතන තමයි මයික් ඉන්පුට් එක තියෙන්නේ. මෙතන තමයි ඔඩියෝ අවුට්පුට් එක. ඒ කියන්නේ වොයිස් අවුට්පුට් එක. ඉතින් ඔයාලට පුළුවන් දැන් මේ විදිහට හදා ගන්න. ඉතින් මෙන්න විදිහට තමයි මයික් එකේ තියෙන්නේ. මම මේකට වයර් දෙකක් පාස් කරගත්තා. ඉතින් ඔයාලට පේන්නේ නැති ධන ඍණ තියෙන්නේ. ඉතින් ඊළඟට ඔයාලට පුළුවන් අතෙන්ට සවි කරගන්න. ඉතින් මේක 3.7 බැටරියක්. ඉතින් මේ වෝල්ටේජ් එක තමයි අවශ්‍ය වෙන්නේ. ඔයාලට පුළුවන් 3.7 බැටරියක් මෙතන දෙන්න. ඊළඟට පුළුවන් මේ විදිහට බැටරි දීලා වෝල්ටේජ් දීලා අවුට්පුට් එක ගන්න. ඉතින් ඔන්න දැන් සේරම හරි මම කන්ට්‍රෝල් එකකුත් හයි කරගෙන තිනවා. මේක අනිවාර්ය නෑ. ඉතින් ඔයාලට කන්ට්‍රෝල් එකක් හදා ගන්න ටිකක් හොඳයි. ඉතින් දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට සර්කිට් එක හදාගෙන ටෙස්ට් කරලා බලන්න. අපි දැන් ටෙස්ට් කරලා බලමු. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මයික් සර්කිට් එක ලේසියෙන්ම හදාගන්න. ඉතින් මයික් ගහන්න බැරි ඇම්ප් ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ ඇම්ප් එකකට ඔයාලට පුළුවන් මේක හයි කරලා ලස්සනට මයික්ෙන් වැඩ ගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් සීන් තුනක් කියන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ විදිහට ලස්සනට හදාගන්න පුළුවන් සර්කිට් එක. ඉතින් අද කියලා දුන්න දේවල් තේරෙන්නේ නැති කියලා මම හිතනවා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා කියනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් like එකක් දාන්න. ඉතින් අනිවාර්යෙන් කට්ටියට බලන්න share කරන්න කියලා ඉල්ලනවා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. අදට ගිහිල්ලා එන්න ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්.